තාක්ෂණික ශාස්ත්‍රයේ පුරෝගාමියෙකු වන ඇප්‍රොටෙක් ආයතනයේ ඉතිහාසය පිළිබඳව කෙටියෙන් සඳහන් කළොත්. ඔව් හොඳ ප්‍රශ්නයක්. ඇප්‍රොටෙක් ආයතනය 1995 ස්ථාපනය කරනවා. මේක ස්ථාපනය කරන්න මූලික වෙන්නේ ඇප්‍රොප්‍රියේට් තාක්ෂණය කියන එක ප්‍රශස්ත තාක්ෂණය කියන එක ලංකාවේ ඒ දවස්වල ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ. ඒ වගේම ලංකාවට ගැලපෙන තාක්ෂණය මොකක්ද කියලා මම හිතන්නේ එදා නෙමෙයි 1995 නෙමෙයි අදවත් අපි හරියට දන්නේ නැහැ. අපි තාක්ෂණය එක රටවල් වලින් ගන්නවා. නමුත් අපිටම ගැලපෙන තාක්ෂණයක් කියන එකට අපිට තාම හරියට තෝරගන්න බැරි වෙලා තියෙනවා. ඒතර මේ appropriate technology කියන එක ප්‍රශස්ත ගැලපෙන තාක්ෂණය කියන එක මානව හිතවාදී තාක්ෂණයක් හැටියට ඉදිරියට ගෙනියන්න තමයි appropriate ආයතනය බිහි වෙලා තියෙන්නේ. එතකොට appropriate තාක්ෂණය බිහි වෙන ප්‍රධාන වශයෙන් හේතු වුණේ මම රැකියාව සඳහා ගියා. එක රටකට ගියා, ඉරාකයට ගියා. මේ ඉරාකෙදී මට හම්බ වුණා සමාජවාදී රටවල් එක්ක වැඩ කරන්න පුළුවන් වුණා, ධනවාදී රටවල් එක්ක වැඩ කරන්න පුළුවන් වුණා. ඒ වගේම මධ්‍යස්ථ රටවල් එක්ක වැඩ කරන්න පුළුවන්. එතකොට මේ තාක්ෂණය දිහා සමාජවාදී රාජ්‍යවල්, කොමියුනිස්ට් රාජ්‍යවල් බැලුවේ එක ආකාරයක දර්ශනයකින් තමයි උන්ගේ බැලීම තිබුණේ. ඔය ධනවාදී රටවල් වලින් ආපු තාක්ෂණ කම්පැනි වැඩ කරේ තවත් විදිහකට. ඒගොල්ලන්ට ඒක අරමුණක් තිබුණා, ඒක විදිහක් තිබුණා. ඒගොල්ලන්ගේ තාක්ෂණය වෙනස්කම් තිබුණා. තාක්ෂණය කියන එක ඇත්තටම ධනවාදී වුණත්, තුප්පත් වුණත්, කොමියුනිස්ට් වුණත් තාක්ෂණය කියන්නේ තාක්ෂණයම තමයි. නමුත් තාක්ෂණය කොයි ආකාරයටද මනුස්ස ජීවිතය සඳහා, මනුෂ්‍ය උන්නතිය සඳහා, මානව උන්නතිය සඳහා භාවිතා කරන්නේ කොයි ආකාරයෙන්ද, මොනවාද ප්‍රයොරිටිස්, මොනවට දෙන්නේ කියන එක තමයි වෙනස් වෙන්නේ. ඒතර මම දැක්කා ඊතරම තාක්ෂණය කියන්නේ දිනෙන් දින වර්ධනය වෙන දෙයක් තාක්ෂණය. ඔව් දිනෙන් දින වර්ධාව දිනෙන් දින ප්‍රගුණ වෙන, දිනෙන් දින වර්ධනය වෙන තාක්ෂණයක්, දියුණු වෙන තාක්ෂණයක්. එතන මේ තාක්ෂණය කියන එක ගොඩක් කාලයකින් ඉඳන් ඩෙවලොප් වෙනවා, තමයි ඩෙවලොප් වෙනවා. ඒකට මේ තාක්ෂණය ආපු පමණින් අපි ප්‍රයෝජනෙට ගන්න හොඳ නැහැ. බලන්න ඕනේ අපිට ගැලවෙන ආකාරයට තාක්ෂණය තියෙනවද කියලා බලන්න ඕනේ. මේ තාක්ෂණය විශ්වාසවන්ත නේද කියලා බලන්න ඕනේ. මේක දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. මේ තාක්ෂණය පාවිච්චි කිරීම නිසා අපේ පරිසරයට හානි වෙනවද? එහෙම නැත්නම් අපේ සත්ත්ව ජීවිතවලට හානි වෙනවද? මේක අපිට සුදුසුද ගැලපෙනවද? මානව හිතවාදීද කියන එක අපි බලන්න ඕනේ. එතෙන්දී බැලුනකොට තිබිච්ච තාක්ෂණයේ තිබුණ මේ ධනවාදී ආර්ථිකයේත් ගොඩක් දුර්වලකම් තිබුණා. ඒ වගේ මේක ශක්තිමත් පැතිත් තිබුණා. එතකොට ඊළඟට ගත්තාම මේ සමාජවාදී එහෙම නැත්නම් කොමියුනිස්ට් කියන මේකේ තිබිච්ච ඒවල ගොඩක් දුර්වලකම් තිබුණා. ගොඩක් හොඳ ලක්ෂණ තිබුණා. ගොඩක් ප්‍රයෝජනවත් ලක්ෂණ තිබුණා. ඉතින් මේවා බැලුවාම තාක්ෂණය කියන එක තාක්ෂණයම තමයි. නමුත් තාක්ෂණය කොයි ආකාරයට මනුස්ස යාපතට සහභාගීව පාවිච්චි කරන එක දේශපාලන කටයුත්තක්. ඒතර මේ දේශපාලන තත්ත්වය අනුව ගැළපෙන ආකාරයට මිනිස්සු ගැළපෙන ආකාරයට පාවිච්චි කරනවා. ඊළඟට උතුන තාක්ෂණය කියන එක තාක්ෂණය විතරක් තිබුණාට මදි. තාක්ෂණය ප්‍රයෝජනයට ගන්න නම් තාක්ෂණය පෝෂණය කරන්න පුළුවන් වටපිටාව සකසන්න ඕනේ. ඒකට අවශ්‍ය යාන්ත්‍ර උපකරණ හදන්න ඕනේ. ඒකට පුහුණු කරන්න ඕනේ. මේකට ලොකු ආයෝජනයක් ඕනේ. නිකම් බෑ. කැපවීමක් ආයෝජනයක් අවශ්‍ය වෙනවා. ඒතර මේ ආයෝජනය කැපවීම කරන්නේ කොහොමද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් කොමියුනිස්ට් වගේ රාජ්‍යවල තාක්ෂණ දිහා බැලුවොත් ඒක රාජ්‍ය ඔක්කොම පරිපාලනය කරනවා. එතකොට මේකෙදි ගත්තොත් එහෙම ඒගොල්ලන් එක ආකාරයකට ඒගොල්ලන් සමාජය ගැන බලලා එක විදිහකට යනවා. එතකොට ධනවාදී ආර්ථිකය එහෙම නෙවෙයි බලන්නේ. ඒගොල්ලන් ගොඩක් ලාභ දිහා බලනවා. ඉහළ මේකක් දිහා බලනවා. ඒගොල්ලන් සර්ව් කරන්න බෑ කාට හරි තාක්ෂණය විකුණලා බිස්නස් එකක් කරගෙන ආදායමක් ගන්න තමයි ඒගොල්ලන් බලන්නේ. ඒතර මේ දෙකම මං හිතුවා හරි නැහැ කියලා. දෙකම හරි නැහැ. මේකට ගැලපෙන අපිට ගැලපෙන මේ දෙකේ හයිබ්‍රිඩ් එකක් මොහුගරා ගිය එක තමයි හොඳයි කියලා හිතුනේ. ඒක නිසා ඇවිල්ලා මම 1995 දී මේ ආයතනය මේවා කරා. මුලින්ම අපි තිබිච්ච මේවා එක තමයි ඒ දවස්වල අපිට කම්පියුටර් වැඩි තිබුණා. කම්පියුටර් තාක්ෂණය අපි හැමෝටම උගන්වන්න තමයි අපි ඉස්සරහ පටන් ගත්තේ. අපි නොමිලේ කරේ මුල දවස් ටිකේ කරා. ඒක තමයි අපේ ආරම්භය වුණේ කම්පියුටර් තාක්ෂණය පාවිච්චි කරන එක. ඊට පස්සේ අපි තාක්ෂණයෙන් ඊට පස්සේ කෙමින් හැම දෙයකම ගියා. සිවිල් එන්ජිනියරින් අංශයට, ගොඩනැගිලි අංශයට, විදුලි අංශයට මොනවාද අංශය අපි හැම එකටම කරන්න පුළුවන් අංශවලට අපි ගියා. උපදේශක සේවා පාවිච්චි කළා. වර්තමානයේ අවුරුදු 10ක 12ක විතර කාලෙක ඉඳන් අපි සෝලා ගැන කටයුතු කරනවා.
ඊට ඉස්සෙල්ලා අපි පුනර්ජනනීය සෝලාර් වලින් හයිඩ්‍රෝ ගැන කරා. අපි පුනර්ජනනීය වලින් සුළං විතරයි මෙතෙක් කරලා නැත්තේ. අනිත් සියලුම දේ අපි කරලා තියෙනවා. අදටත් කරගමින් පවතිනවා. මානව හිතවාදී ඒක තමයි අපි අර මං මුලදී කිව්වා වගේ අපේ මොටෝ එකක් තමයි සැමට සෝලා ගමට සෝලා කියන එක. ඒකට අවශ්‍ය වෙන්නේ අපිට සැමෝටම සෝලා තාක්ෂණය ගෙනියන්න ඕනේ. ගමටත් ගෙනියන්න ඕනේ, නගරයට විතරක් නෙමෙයි කරන්න ඕනේ. නමුත් ඒක කරන්න බාධක තියෙනවා. මේ බාධක අපි ජය ගන්න ඕනේ. ජය ගන්න පුළුවන් වෙන්නේ තාක්ෂණය. ඒකට ඊළඟට එකක් තියෙනවා මේ තාක්ෂණය කියන එක තනියෙන් හිතන්න බෑ. සම්පත් ඕනේ තාක්ෂණයත් එක්ක පාවිච්චි කරන්න. මනුෂ්‍ය සම්පන්න පළවෙනි එක. ඊට පස්සේ ඉඩම් අවශ්‍ය වෙනවා. ඊළඟට මූල්‍ය මුදල් අවශ්‍ය වෙනවා. ආයෝජනයක් කරන්න. ඒකට ආයෝජනයත් එක්ක තමයි බලන්න ඕනේ. ආයෝජනේ ලේසි වුණොත් ආයෝජනේ පහසුවෙන් කරගන්න පුළුවන් එකක් විතරයි ඉදිරියට යන්න පුළුවන්. ඔව් එහෙම ආව ගමනේ අද වෙනකොට අලුත් දේවල් එකතු කරගන්නමින් තාක්ෂණික ශාස්ත්‍රයේ පුරෝගාමියෙක් විදිහට ඇප්‍රොටෙක් ආයතනය වර්තමානයේ මේ වෙනකොට තියෙනවා. එතකොට මේ ඇප්‍රොටෙක් ආයතනයෙන් ලබා දෙන සේවාවන් ගැන සඳහන් කරොත් අපි ගත්තොත් එහෙම රෝහල් වල ඉඳන් රෝහල් සැලසුම් වල ඉඳන් පාරවල් එතකොට වැව් මේ වගේ හැම අංශෙම අපි වැඩ කරලා තියෙනවා. ඒ වගේම මේ ලංකාවේ ආයතන එක විතරක් නෙමෙයි අපි විදේශ ආයතනයත් එක්කත් කටයුතු කරලා තියෙනවා. මේ පහසුකම් ලබා දෙන්න අදටත් අපි එහෙම සිදු කරනවා. ඔය එතකොට මෙම සේවාවන් පාරිභෝගිකයා ලබා ගන්නකොට පාරිභෝගිකයාට කොපමණ පිරිවැයක් දරන්න සිදු වෙනවද? ඔව් අපි ඇත්තටම මේ මුලදීම අපි පටන් ගත්තේ ප්‍රොෆිට් ලබන ආයතනයක් හැටියට නෙමෙයි. ඒක ඇත්තටම මේක සේවාවක් හැටියට තමයි අපි පටන් ගත්තේ. නමුත් අපිට දැන් තේරලා තියෙනවා ඒක වයබල් නෑ කියලා. එතන ප්‍රොෆිට් එකක් නැතුව මොකක් හරි නැතුව ඒක නන් ප්‍රොෆිට් ආයතනයක් හැටියට ඉදිරියට යන්න බෑ. ඒක නිසා අපි වර්තමානයේ සාධාරණ ලාභයක් අරගෙන බිස්නස් මොඩල් එකකට දැන් අපි වැඩ කරනවා. එතකොට ඒ වගේම අපේ පාරිභෝගිකයාට මොන වගේ වාසිද සලස ගන්න පුළුවන්? ඔව් ඉතින් අපේ ආර්යෝගයාගේ අවශ්‍යතාවය අපි තාක්ෂණික අවශ්‍යතාවයන් වල තමයි මේවා කරන්නේ. තාක්ෂණයේ අපිට පුළුවන් විදිහෙන් අපි පුළුවන් වෙන ලංකාවට ගැලපෙන ඒ පුද්ගලයාට ගැලපෙන තියෙන ප්‍රශස්තම තාක්ෂණය, ඒ කියන්නේ අල්පලගේ තාක්ෂණයත් අලුත්ම තාක්ෂණයත් දෙකම මුහු කරලා ගැලපෙන තාක්ෂණය අපි තෝරලා දෙනවා එයාට. තෝරලා දෙන්නා අපි උපදේශ කරනවා මෙන්න තාක්ෂණය තියෙනවා. මේ තාක්ෂණය අරගෙන ඔයාගේ වැඩේ කරගන්න කියලා අපි උපදේශය දෙනවා. උපදේශය දෙනවා. එහෙම නැත්නම් අපි ඒ උපදේශය දෙන ගමන්ම ඒ තාක්ෂණය භාවිතා කරලා කොහොමද ඒ තියෙන ප්‍රතිලාභය ලබා ගන්නත් අපි උදව් කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දැන් සෝලා ගත්තොත් එම සෝලා සවි කරගන්න අවශ්‍ය වුණ කෙනෙකුට අපි උපදේශ සේවාවල් දෙනවා. ඒ කියන්නේ මේ උපදේශ සේවාව ලබාගෙන ඕනෑම ආයතනයකින් උන්ට ගැළපෙන විදිහට සෝලා ලබා ගන්නත් ඒක ප්‍රමිතියකට අනුව නිසි පරිදි වියදම් කරන මුදලට සාධාරණව ලබා ගන්නවද කියන එකත් අපි තහවුරු කරනවා. ඒතර මේ ආයතනය මේ අපි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ව්‍යාපෘති කරලා තියෙනවා. රජයේ නියමපන්ති කරපු ආයතන දෙකක් 1990 ගණන් වල ඉඳන්. එතකොට ඒකේ ඒ ප්‍රමිතීන් වලට යටත් වෙලා ඒ නීතිමය රාමුව තුල අපි හැකි උපරිම සේවාව ලබා දෙනවා. ඔබතුමා නිර්දේශ කරන සමාගමේ මේ සඳහා කොපමණ පිරිවැයක් දැරිය යුතුද? ඔව්. අපි තනි සමාගමක් නිර්දේශ කරන්නේ නැහැ. අපි ප්‍රධාන වශයෙන් ඇප්‍රොටෙක් ආයතනයේ උපදේශක ආයතනය. අපේ ප්‍රයිමරි රාජකාරිය සේවාදායකයාට ගැළපෙන දෙයක්, කාලයක් පවතින දෙයක්, ප්‍රමිතියට, නීතියට අනුව සැපයීම. ඒතර මේ සඳහා කොහොමද සැලසුමක්, සුදුසුම සැලසුමක්, හොඳම සැලසුමක්, සමහරවිට සැලසුම් කීපයක් අපි නිර්දේශ කරනවා. නිර්දේශ කරලා ඒකෙන් අපි ඒක සිලෙක්ට් කරාට පස්සේ අපි මේක යොමු කරනවා ආයතන කීපයකට. සමහරට දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, හතරක් වෙන්න පුළුවන් අපි යොමු කරනවා. සමහර වෙලාවට විශේෂ අවස්ථාවලදී හොඳටම ෂුවර් නම් ළඟදී අත්දැකීම අනුව එක ආයතනයකට වෙන්නත් පුළුවන්. මේක අපි නිර්දේශ කරලා අපි ඒ ආයතන වලින් කෝටේෂන්ස් ගන්නවා. මොකද එහෙම ගන්න අවශ්‍යතාවයක් තියෙන්නේ මේ එක එක ආයතන වල ශක්තිය කියන එක, ඒගොල්ලන්ට තියෙන හැකියාව, ඒගොල්ලන්ගේ තියෙන පිරිවැය කියන එක ඒ ජොබ් එකේ හැටියට වෙනස් වෙනවා. සමහර ජොබ් වලදී A කියන ආයතනයේ කෝටේෂන් එක අඩු වෙයි, B කියන එක වැඩි වෙයි. සමහර තම වෙන ජොබ් එකක ඊළඟ වෙන ජොබ් එකක B කියන එකේ ගාණ අඩු වෙයි, A කියන එක අඩු වෙයි. එතකොට මේකයි එකම අපි සසඳලා බලනවා මේගොල්ලන්ගේ තියෙන ප්‍රොපෝසල්ස් වල මේගොල්ලන්ගේ තියෙන ශක්තිය අනුව මොකද්ද ගැලපෙන්නේ වඩාත්ම සුසුම ආයතනය කියලා. ඒ වගේම අපි බලනවා ක්ලයන්ට් තියෙන සමහර ආයතනවල ටිකක් වේදම් වැඩි ඒගොල්ලන්ගේ ඕවෙස් තියෙනවා. ඒතකොට ඒ වගේ ආයතනයක සේවාව ලබා ගන්න කැමති කෙනෙකුට අපි ඒ ආයතනෙ ලබා දෙනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන ඉහළම සෝලා එකේ තියෙන ආයතනත් අපේ ලිස්ට් එකේ තියෙනවා. ඒගොල්ලන්ගේ සේවාවත් අපි ලබා දෙනවා.
ඒ වගේම සාමාන්‍ය මධ්‍යස්ථ සහ පහළම සමාගම් වලත් සේවාව අපි රෙස්ට්‍රික්ට් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඉහළම කට්ටියක විතරයි දෙන්න ඕනේ වැඩි කියලා එහෙම නැහැ. අපි පල්ලෙහා කට්ටියටත් අවස්ථාව දෙනවා. ඒගොල්ලන්ටත් නැගලා එන්න අවස්ථාව දෙනවා. අපි බලන්නේ සමස්තයක් වශයෙන් ඒ පුද්ගලයාට ඒ කියන පාරිභෝගිකයාට ගැළපෙන දෙයක් සාධාරණ දිනක ලබා දීම තමයි අපි උත්සාහ කරන්නේ. ඒකම මේ සඳහා මේවා කරන්න අපේම සහෝදර ආයතනකුත් ඉන්නවා. සාමාන්‍ය දේවල් වලට බලලා සමස්තයක් වශයෙන් ඒගොල්ලන්ගේ ඕවර්හෙඩ්ස් අඩුයි. අපි කියලා තියෙන ඒ ඕවර්හෙඩ්ස් අඩුව තියාගන්න, ලාභය ලොකු ලාභයක් තියාගන්න, පස්සේ සාධාරණ ලාභයක් තියාගන්න, ඊළඟ වෙල හොඳ ක්වොලිටි එකකින් වැඩක් කරන්න. ඒ අනුව කියනම අපේම සහෝදර ආයතනයකුත් තියෙනවා සෝලකන SCPL සෝලකන. ඒ ආයතනෙත් අපි කොටේෂන් කරනවා. හැබැයි අපි අවසාන තීරණය ගන්න කියලා කියන්නේ අපේ පාරිභෝගිකයාට. පාරිභෝගිකයාට අපි සහෝදර සිස්ටර් කම්පැනි එකෙන් හරි අර කියන ආයතන හරි ඕන එකකින් එයාට එයාගේ පාරිභෝගිකයා කැමති තැනකින් සේවාව ලබා ගන්න පුළුවන්. ඒ කාගෙන් ගත්තත් අපි ඒක නිරීක්ෂණය කරනවා, අපි ඒක අධීක්ෂණය කරනවා. අධීක්ෂණය කරලා හරි සේවාවක් ඒ ආයතනයෙන් ලැබෙනවද කියන එක අපි තහවුරු කරලා දෙනවා. මොකද ගොඩක් කරලා පාරිභෝගිකයා දන්නේ මොකද්ද බලන්න ඕනේ කියලා. මොකද්ද චෙක් කරන්න ඕනේ. එයා දැනගන්න ඕනේ යට හැකියාවක් තියෙනවද එක බලන්න. එහෙම වුණොත් අපේ ස්ටාෆ් එක අපේ තියෙන ඉන්ස්පෙක්ටර්ස්ලා ගිහිල්ලා චෙක් කරලා බලලා හරි සේවාවක් උන්ට ලබා දෙනවා. ඒකට පාරිභෝගිකයට වාසි කීපයක් ලැබෙනවා. හරි උපදේශයක් හරි දෙයක් තෝරගන්න හම්බ වෙනවා. ඒකට උදව් වෙනවා. ඒකම හරි මේක ඉදිරි කිරීම සඳහා හොඳ ඉන්ස්ටෝලර් කෙනෙක් තරඟකාරී මූල්‍යයකට ලැබෙනවා. ඊට අමතරව ඉන්ස්ටෝලර් එක හරි සාධාරණ විදිහට කරනවද කියන එකත් බලනවා. ඒ වගේම මේ ආයතනයේ සහ පාරිභෝගිකයා අතර යම්සි මත ගැටුමක් ආරවුලක් ගෙවීමක් සම්බන්ධව හෝ එහෙම නැත්නම් අමතර වැඩක් හෝ සම්බන්ධව මොකක් හරි ඇති වුණොත් ඒ ආරවුලත් අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් සාධාරණ විසඳුමක් අපි ලබා දෙන්න මැදිහත් වෙනවා. එතකොට ඒ කියනකොට ඇත්තටම මේ ලොකු උදව්වක් පාරිභෝගිකයට ලැබෙනවා අපේ ආයතනයේ සේවා ලබා ගැනීම තුළ.